Hello guys, welcome back to Chubby's Diary. අදත් අපේ අරන් ආවේ challenge වීඩියෝ එකක්. වීඩියෝ යන කලින් පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා යන්න. ඔන්න guys අද අපි අරන් ආවේ පාන්. මේ පේනවනේ අපේ ඇඟට වඩා ලොකු පාන් ගෙනාවේ. මෙච්චර දණ්ඩ පාන් ගෙඩි දැන් මොනවා ගෙනාවද මන් දන්නේ නැහැ. නිකන් පාන් ගෙඩි තමයි හොඳේ. දණ්ඩ කියන්නේ. ඔව් එහෙම මොකුත් නැහැ. ඔයාලා මොනවා කියයිද දන්නේ නැහැ. බේකරියට ගිහින් හැදුවා කැමරකට පේන විදිහ මං හිතන්නේ. ඔව්. මොනවාද මේකේ තරම් කොන්දේස් ඊට කලින් මේකට තියෙනවා ග්‍රේවි විදියට දාල් කරි එකක් තියෙනවා චිකන් ග්‍රේවි එකක් තියෙනවා මේ අපි කලිනුත් පාන් චැලෙන්ජ් එකක් කරලා තියෙන channel එකේ බලන්න ඔයාලා මේ ඒ හින්දා මේකත් නිකන් කරන්න නැතුව පොඩ්ඩක් වෙනසක් කරමු. කලින් අපි මේ සෑන්ඩ්විච් පාන් කෑවේ. ඔව් මේක අපි වෙනසක් කරන්න හිතන් මේ ගහලා මරන පාන් ගෙනාවේ ඔව් වෙනසක් කරන්න හිතන් ඉන්නේ මේ පාන් ගෙඩි අපි මේ තනි අතින් අත් දෙකෙන් අල්ලලා කඩන්න මුකුත් බෑ. මෙහෙම තමයි තියෙන්නේ. කපන්නෙත් නෑ. කඩන්න බෑ. මේ තනි අතෙන් මගේ දකුණු හුරුවත් දකුණු අත නුහුරු අතින් වම් අතින් තමයි තනිකර කන්න තියෙන මේක. මේ අතින් පාන් ගෙඩිය අල්ලන්නවත් බෑ. මොනාවත් මේ අතින් අල්ලන්න බෑ. දැන් මාර සීන් එක කන්නේ කොහමද එතකොට මෙහෙම හරිය කන්න තියෙන්නේ හොඳ එකේ පොගොයි නැත්නම් මෙහෙම කව් ටිකක් හරි අතින් කඩා ගන්න පුළුවන් නම් අනිත් අත පාවිච්චි කරන්න බෑ නේද දකුණු අනිත් අතින් අල්ලන්න බෑ මොනව. එහෙම ග්‍රේවි දා ගන්න පුළුවන් නැත්නම් පාන් චෙන්ජ් කලින් කරලා දිනවා ඒකයි. ග්‍රේවි දා ගන්න පුළුවන්. අනිත් අතින් ග්‍රේවි දා ගන්න පුළුවන් මේ පාන් ගෙඩියට අතවත් තියන්න බෑ. හරි හරිනේ. පාන් ගෙඩිය මෙහෙම කඩා ගන්නවා නම් මොනවා හරි කරනවා මෙහෙම කඩාගෙන බලමු අද මේ තරංකාරී විශාල challenge එක කවුරුද දිනන්නේ කියලා මේ වගේ වෙන ඉතින් මම තමයි දිනන්නේ කියන්න බෑ දැන් තියමුද කොච්චර ලාවක් තියෙනවද අද මේකට අපි විනාඩි 10ක් තියෙන්න නේද? එහෙනම් අපි ග්‍රේවි ටිකක් දාගමු නෑ ග්‍රේවි දාන්න ඉතින්. පටන් ගත්තට පස්සේ තියාගන්න පුළුවන්. අම්මා දින් නේද කන්න ඕන. ඒකනේ මාර ප්‍රශ්නයක් හරි තියාගන්න. දැනට මෙහෙම තියාගමු මොදිට આવුම් පස්සේ හරි කනවා මං අද කොහොමද මං තමයි ජයග්‍රහණය කරන්න ඕනද නම් මේ පාන් වල සයිස් එක ප්‍රශ්නයක් නැතුව ඇති නේ මං හිතන්නේ දෙන්නට මේක පාන් ඉතින් එකම පාන් අච්චුවේ හදන පාන් දෙකනේ. බේකරි අයියටම අල්ල ගන්න ඕනේ හරිද හයි හයි හයි. මේ අතින් දාගන්න පුළුවන් පොඩි දාගන්න පුළුවන්. හොදි විතරයි දාගන්න පුළුවන්. වෙන මොනවත් පාන් ගෙඩි වලින් බෑ. හොදිත් හැදෙනවා මගේ මේ කොහොමද අපි කන්නේ අයියෝ. ඈ මේක ඉබෙන්නේ නැහැ මිනිත්තු සීලේ පාන් කන්න දෙන්නේ. මම පාන් කන්නේ මගේ තරහකාරීත්වය හිතාගෙන මේ පිඟාන අල්ලන්න බැරිද බෑ. ඒ හරි අසාධාරණයි නැත්තම් challenge එක ආතල ගන්න පාන් කොහොමද යන්නේ බෑ කියලා. මේක මේ ඇඟ පුරා හැලෙනවා කට වටේ තියෙනවා මූණේ තියෙනවා මූණේ ගාගෙන කියන්න එපා දැන් කේන්තින් ඉන්නේ මේ පාන් ගෙඩිය වගේ ඔයාලා කනවා මං හිමුණා මැනත් පොදු ගන්න අහන්න එපා. හරිනම්
ம். ம். මේක අමාරුයි හලෝ. ம். ඔයාලට පේනවද මගේ නම් මූණ පුරාම ගෑවිලාද? මම හිතුවා මේක ලේසි ඇති කියලා. දකුණු අතින් ගාන අපිට ලේසි මේක. උරුව අතින් කෑවනම්. වම් අතින් නේද ඊයෑ ගන්න එපා. සබන් දාලා සෝදලා ඉන්න. මොනවාද මොඩෙක් කියවන්නේ? සමහර කට්ටිය එහෙම කියනවනේ. නෑ කවුරුත්. කොච්චරලා දෙනවද? ඔයා මට වඩා වෙගෙන් කාලානේ. ඔයාට වම් අතින් පුරුදු වුණාද? ආවුවා පොඩුනා. මෙයා කපටි. මට තේරෙන්නේ මෙයා කලින් ප්‍රැක්ටිස් කරලා මේක. මේක මේ අල්ලන්න බෑනේ. කරගෙනවා. අපි කල්ලෝ නුහුරු අතින් වීඩියෝ කරලා තියෙනවා. ඒකට මේක තරම් අමාරු නෑ ඒක. අකෝ. පානිකම් බත්තය අනාගේ අමනවා. ඔයාට කියලා මේ වගේ චැලෙන්ජ් කරන්න. හොර කරන්න බෑ. හාන්ට අල්ලත් තමයි හෙට මෙහෙට. ගාන් කඩද කියන හයියට හදලා. මගේ. දැවිල්ලත් හැදුනවා. මේ වගේ චැලෙන්ජ් මොකට තියනවද මන් දන්නේ නැහැ. Tutto venuto? ඔයා තියෙනවා. උනත් තියෙනවා. පරා දෙන්නම් බෑ. මෙහෙම ගියාම කලින්.
හොඳටම ෂෝල්ද මේක 100 කිලෝ වගේ. ඔව් ඕක දෙනවා. ඔයාට එතනද මගේ පාන්ගිරි ලොකුට තිබිලා ගියා. ඌරලා ගන්නවා. එකම බේකරි එක මච්චුල හදපු පාන්. මොකද? මේක මම හිතන්නේ මෙච්චර කාල කරපු චැලෙන්ජ් වලින් අමාරු මේක. අපි අර හොම්බෙන් කරපු චැලෙන්ජ් එක මීට වඩා ලේසි. ඒ වීඩියෝ බලන්න නැත්නම් ඔයාලා බලන්න අනිවාර්යෙන් කි. sorry. ගුඩුසුත් වෙනවා. මේක කාලේ ඉතුරු කරන්නේ මේ දැක්කම මට එනක් තනවා. මේ පාන් කන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අපි ඉස්සරහදී අපිටම කියන්න. බත්ගේ පාන් කන්න පුළුවන්. ආ. කැත මේකේ. මේක පාන්ද කියලා ගන්න බෑ. ඒක නිකන් මොකක්ද එකක් තාගේ. බෑ. පරාද. සතුටුයි. මේකේ ලෙල්ල මේකනේ මොකක්ද? පොත්ත විතරයි ඉතින් මේ ඔක්කොම ඇතුලේ පාරක කාලා තියෙන්නේ මේ. වෙනවත් දන්නේ නැහැ වලදනේ. බෝට්ටුවක් වගේ පොත්ත විතරක් ඉතුරු කරලා. ඒකයි ඉතින් කොහොමයි. මේක නිකන් වෙඩි තියන්න වගේ නිකන් දෙනවා අම්මෝ විදිය මොකද්ද කියලා වල හිතලා කියන්න කමෙන්ට් කරන්න. හරිනේ මන් දිනුවා. මෙහෙම මේ හොර දිනු මේ පුළුවන් දේවල් කියන්න ඕනේ මේ බැරි දේවල් කියලා කමක් නැහැ ඉතින් මම පරාජය පිළිගන්න කතා වුන්නේ නැහැ නේ. අපි බලමු ඉස්සරහට. අපි මේ ගස් කරන් යනකම් කොහොම ඉන්න. මෙන්න මේ විදිහට තමයි අපේ චැලෙන්ජ් එක ඉවරුනේ. ඉතින් අද පරාදු උනේ මම. උනේද? උනා. මොනවද ගෙනල්ලා තියෙන්නේ? ගෙනල්ලා තියෙන්නේ මේ හැමෝටම ගෙදර තියෙන දේ. හැබැයි මේක නිකන් කන්නේ. එහෙනම් බෙහෙතක් විදිහට ගන්නවා මේ බෙහෙතක් විදිහට නම් දන්නේ කනවා. එළවලු වලට දානවා. මේ මොනවද? උළුහාර. උළුහාර. මම පේනවත් දන්නේ නැහැ. හැම ගෙදරකම තියෙනවා මේක අනිවාර්යෙන්. නිකන් කන්න බලන්න එපා මේ කට්ට තිත්තයි. හරි. දියවැඩිය තියෙන කට්ටියට හොඳයි. හරි. නිකන් කනකොට පට්ට තිත්තයි. හරි. අපි බලමු මට කොහොමද කියලා. දාන්න බලන්න. එන්න ගත්තා. ගෙනින් එපා. නෑ මම මෙහෙම පොඩ හපපන් වලට තීතය වගේ. අවුලන්නේ no reaction. වීඩියෝ එක අපේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපිට කලින් වගේ වීඩියෝ ගේන බරනේ දෙන්නටම පොඩ්ඩක් සනීප මදි. ඔව්. තාමත් අපි ඉන්නේ අසනීප තාමත් පැත්තේ. අසනීප ගතියෙන් ඉන්නේ. මේ ඔයාලා පොඩ්ඩක් පරිස්සමෙන් මේ දවස්වල උණ මේකත් යනවා රෝගයක් යනවා නේද? ඔව්. පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න මේ පුළුවන් හැම වෙලාවකම මාස්ක් එකක් වගේ දෙයක් දාලා පාවිච්චි කරන්න. අපි දෙන්නටම හැදිලා හරිම අමාරුණා. මේ තාමත් ඒ අමාරුව හැම තියෙනවා. ඔයාලා පරිස්සමෙන් ඉන්න නේද? ඔව්. එහෙනම් යාළුවනේ තවත් දවසක තවත් රසවත් දෙයක් හම්බ වෙන අතර කින් යන්න.